එල්ලුම්ගහ නියම වූ අමරකීර්ති ඝාතකයෝ ජනාධිපති සමාව ඉල්ලන්න යයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පසුගිය අරගල සමයේදී පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් 12 දෙනෙකු ජනාධිපති සමාව ඉල්ලීමට පෙර එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ගම්පහ මහාධිකරණය මගින් පෙබරවාරි මාස 11 වනදා මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව වරදකරුවන් වූවන්ගේ ඥාතීන් ජනාධිපති සමාවක් ලබා ගැනීම හෝ ඉදිරි පියවර පිළිබඳව කරුණු තම නීතිඥවරුන්ගෙන් විමසා ඇත. එහිදී නීතිඥවරුන් පෙන්වා දී ඇත්තේ ජනාධිපති සමාව සඳහා ඉල්ලුම් කිරීමට පෙර පවතින නීතිමය අවස්ථාව වන්නේ මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීම බවයි. ජනාධිපති සමාවක් ඉල්ලා සිටීම ඊළඟ පියවරක් ලෙස සුදුසු බවත් නීතිඥයන් පෙන්වා දී ඇත. ඒ අනුව පළමු පියවර ලෙස නුදුරෝදීම මෙම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට විධි පාර්ශවය මේ වන විට කටයුතු කරමින් සිටී. ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩු විභාගය පැවැත් වූ අතර එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ බෙදුණු තීන්දුවක් වශයෙනි. විත්තිකරුවන් 37 දෙනෙකු අතරින් 12 දෙනෙකු චෝදනාවලට වරදකරුවන් බව තීරණය වූ අතර ඔවුන්ට මරණ දඬුවම නියම විය. ඉදිරිපත් වූ සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සෙසු විත්තිකරුවන් 25 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල පියවර ගත්හ. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඔවුන් නිදහස් කළ යුතු බවයි. කෙසේ වෙතත් විනිසුරු මඩුල්ලේ සෙසු විත්තිකරුවන් දෙපළගේ බහුතර එකඟතාවය වූයේ අදාළ විත්තිකරුවන් 12 දෙනා වරදකරුවන් බවයි. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.